Hi guys, අද මම අරන් ආවේ unboxing video එකක්. ඉතින් මම අද ගෙනාවා ඔයාලා YouTube කරනවා නම් TikTok කරනවා නම් live stream කරනවා නම් ඒකට අරියන microphone එක. නිකම්ම microphone එකක් නෙවෙයි wireless microphone එකක්. ඉතින් මේකේ නම K50 wireless microphone එක. අද අපි බලන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ, මේ එළිය මොනවද තියෙන්නේ, හැමදේම මේ unboxing එකෙන් බලනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි මේක unbox කරමු. ඔයාලට බොක්ස් එකේ ෆ්‍රන්ට් සයිඩ් එකෙන් බලා ගන්න වෙන්නේ මෙන්න මේ විදියට. ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට වයර්ලස් කියලා ලියලා තියෙනවා. ඒ වගේම මේකේ අයිකන් තුනක් පල්ලෙහා තියෙනවා. මේ අයිකන් තුනෙන් කියන්නේ live show, interview, vlog, short video කියලා. ඉතින් මේවට යූස් කරන්න පුළුවන් කියලා තමයි මේ අයිකන් තුනෙන් කියන්නේ. අපි මේකේ සයිඩ් එකෙන් බැලුවොත් මෙන්න මේ විදියට තව අයිකන් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අනිත් සයිඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් 1 to 1 1 to 2 කියලා. ඉතින් මම 1 to 2 එකක් ඕඩර් කරලා තියෙන්නේ. ඒවගේ බොක්ස් එකේ පිටිපස්සේ අපිට අයිකන් ටිකක් තව බලා ගන්න පුළුවන්. plug to play, meter 20ක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම widely compatible, highly sensitive මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් guys බොක්ස් එකේ බලා ගන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් අපි බලමු බොක්ස් එකේ ඇතුලේ මොනවද අපිට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මම මෙන්න මේ විදියට මේ බොක්ස් එක අන්බොක්ස් කරගන්නවා. ඉතින් බොක්ස් එක ඇරිය ගමන් අපිට පේන්න තියෙන්නේ මෙන්න මේ විදියට මයික් දෙකක් තියෙනවා. ඒ වගේම මේ රිසීවර් එක තියෙනවා. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් iOS plug එකයි, Type C plug එකයි, TRRS plug එකයි. ඉතින් මේක charging port එක බලා ගන්න පුළුවන් Type C එකයි, headphone jack එකයි. මෙන්න මේ receiver එකේ මෙන්න මේ ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ box එක ඇතුලේ තියෙනවා හැම එකටම එනවා වගේ manual card එකක්. ඉතින් මේ Chinese අකුරු වලින් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට manual card එකකුත් මේ box එකට include වෙනවා. ඊට පස්සේ තව පොඩි box එකක් තියෙනවා. මේක පේන විදිහට මේක data cable එක. ඉතින් මේකෙන් තමයි මේ microphone එක charge කරන්නේ. ඉතින් බලමු අපි ඇතුලේ තියෙන microphone මොන type එකේ microphone එකක්ද කියලා, මේ data cable එකක්ද කියලා. ඉතින් මේ data cable එක බලා ගන්න පුළුවන් Type C data cable එකක් තමයි තියෙන්නේ. මේකෙන් තමයි අපි මේ microphone එක charge කරන්නේ. මේ මයික්‍රෆෝන් එකේ තියෙනවා on off switch එක. ඒ වගේම මේ ක්ලිප් එකක් තියෙනවා අපිට මයික් එක තියාගන්න. තව windproof net එකක් තියෙනවා උඩ. ඉතින් guys මෙන්න මේ ටික තමයි මේ K50 wireless microphone එකේ තියෙන්නේ. guys දැන් මම මේ මයික්‍රෆෝන් එක දවස් දෙක තුනක් යූස් කරලා ඒකේ රිවිව් එකක් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඒකෙදි අපි කතා කරමු කොහොමද මේක වැඩ කරන විදිය, ඒ වගේම නොයිස් එක කොහොමද කනෙක්ට් කරන්නේ, මොනවද Bluetooth Wi-Fi ඕනද, අවුලක් නැද්ද, කොච්චර දුරට රිසීවර් වෙනවද සවුන්ඩ් එක, දුර යන්න යන සවුන්ඩ් එක අඩු වෙනවද, මේ හැමදේම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඔයාලට ඊළඟ වීඩියෝ බලන්න කලින් අපිව subscribe කරලා ඉන්න වෙනවා. එහෙනම් පාර තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. මම ඉක්මනටම ඊළඟ රිවිව් වීඩියෝ එක අරන් එන්නම්.